ස්ටැට් කුප්පයක් අරන් ඇවිල්ලා තියෙන්නේ ස්ටැටිස්ටිකල් ඉන්ෆරන්ස් 2 එකේ ගණන් ටිකකින්ම මේක බලමු පොඩ්ඩක්. දැන් මේ x කියන රැන්ඩම් වේරියබල් එක පොසිෂන් කියන ඩිස්ට්‍රිබියුෂන් එකට අයත් වෙනවා. ඒක ඩිස්ට්‍රිබියුෂන් ගැන අපි කතා කරලා තියෙනවා. ඒ වගේම ඉස්සරහට දැන් හම්බ වෙනවා. එතන මම දැනට මේ ගානට අදාළ ටික විතරක් කියන්නම්. එතකොට මේ x කියන රැන්ඩම් වේරියබල් එක පොසිෂන් කියන ඩිස්ට්‍රිබියුෂන් එකට අයත් වෙනවා. ඒකේ පැරාමීටර් එක වෙන්නේ ලැම්ඩා. අපිට මෙන්න මේ වගේ දේවල් ටිකක් තමයි අහලා තියෙන්නේ. මුලින්ම අහලා තියෙනවා x bar කියන එක ලැම්ඩා කියන එකේ unbiased estimator එකක් වෙනවද කියලා. ඉතින් මේක හොයන්නේ මෙහෙමයි. මහ දෙයක් කරන්නේ නැහැ. මේ දීලා තියෙනවනේ x bar. ඒක අහන්නේ මොකේද? ලැම්ඩාගේ unbiased estimate එකක් වෙනවද කියලා අහන්න තියෙන්නේ. එතකොට කරන්න තියෙන්නේ මෙන්න මේ දීලා තියෙන එකේ expected value එක අරගෙන ගත්තට පස්සේ ඒ අගය මේ අගයට සමාන වෙනවා නම් අන්න ඒක unbiased estimate එකක් වෙනවා. ඒ කියන්නේ x bar ගේ expected value එක ගත්තම ඒ එන උත්තරේ මෙතන මේ unbiased estimate එකක් වෙනවද කියලා අහලා දීලා තියෙන අගය තියෙනවනේ. මෙතනදී නම් lambda. අන්නේ lambda ට සමාන වෙනවනම් එහෙනම් සරලව expected value of x bar lambda ට සමාන වෙනවනම් අන්න ඒක unbiased estimate එකක්. එහෙනම් මෙතනදී මම මේ වගේ දිගට ලියලා නැහැ. මෙතනදීත් අහලා තින්නේ ඒක. මොකද්ද? 2 x bar කියන එකේ unbiased estimate එක 2 lambda වෙනවනම් අන්න ඒ 2 ඒ කියන්නේ expected value of 2x bar 2x bar ගේ expected value එක හෙව්වට පස්සේ ඒ වගේ 2 lambda ට සමාන වෙනවනම් අන්න මේ 2 lambda ගේ unbiased estimate එකක් වෙනවා මේක. මෙතනදිත් එහෙමයි. x bar ගේ වර්ගය x bar ගේ වර්ගය expected value එක හෙව්වට පස්සේ එහෙම හෙව්වට පස්සේ ඒ lambda වර්ගය කියන එක unbiased estimate එකක් වෙනවා x bar ගේ. දැන් නම් මුලින්ම හොයන්න යමු. මොකක්ද එහෙනම් කරන්න තියෙන්නේ? සරලව මහ දෙයක් නෑ. දෙන එකේ expected value එක ගන්න. ඒක ගත්තට පස්සේ ඒක දීලා තියෙන අගයට සමාන වෙනවා නම් unbiased estimate එකක්. එහෙනම් මම මෙතනදී expected value එක ගන්නවා. කොහොමද ගන්නෙ? e තමයි expected value එක. e ගත්තට පස්සේ e x bar තමයි මම දැන් හොයන්න යන්නේ. ඉතින් මේ x bar කියන එක දන්නව නේද? ඔව් x bar කියන්නේ මොකද්ද? mean එක. x bar කියන්නේ mean එක. ඒ කියන්නේ දැන් මෙහෙම x1 x2 x3 ඔන්න ඔහම xn වෙනකන් තිබ්බනම් x1 x2 x3 xn වෙනකන් අගයන් ටිකක් තිබ්බනම් ඔය අගයන් ඔක්කොම තියෙන දත්ත ගානේ. ඒ කියන්නේ දැන් මෙතනට n වෙනකන් තියෙනවනේ. අන්න ඒ n ගෙන් බෙදුවම එන උත්තරේට තමයි අපි x bar කියලා කියන්නේ. ඉතින් මෙතන මේ x1 ඉඳන් xn වෙනකන් අපිට මේක මෙහෙම ශ්‍රිතයක් විදිහට දිගට ලියන්න නැතුව කෙටි කරලා ලියන්න පුළුවන් නේද? ඕ මොකද්ද? සිග්මා දාලා සිග්මා xi මොකද්ද එතකොට? i සමානයි 1 ඉඳන් n දක්වා. ඉතින් ඒව දන්නවනේ ඒව වුලක් නැහැනේ. මෙතන i කියන්නේ 1 ඉඳන් n දක්වා. මේ 1 ඉඳන් n දක්වා තියෙනවා. එහෙනම් මේ x bar කියන්නේ සිග්මා i සමාන 1 ඉඳන් n දක්වා xi බෙදීම n. එහෙනම් මේ ටික මකලා ගත්තොත් මම x bar ගේ expected value එක x bar ගේ expected value එක කියන්නේ මම e ඔහොම තියාගෙන x bar කියන එක ලියනවා සිග්මා i සමාන 1 ඉඳන් n දක්වා xi බෙදීම n. මේ x bar වෙනුවට තමයි මේක ලිව්වේ. මම මේවා හරිම සුළු දේවල් මේවා බැරි කට්ටිය ඇති කියලා හිතලා තමයි කියන්නේ. හරි. x bar කියන්නේ එතකොට xi 1 ඉඳන් n දක්වා තියෙන පද ඔක්කොම බෙදෙනවා n ගේ. දැන් මෙතන n කියන එක අපිට ඉස්සරහට ගන්න පුළුවන් 1 යට n විදියට i යට තියෙන හින්දා ඊළඟට සිග්මා exi i සමාන 1 ඉඳන් n දක්වා මේ e එක මම ඇතුළට දැම්මා. ඇයි මේ තියෙන එතකොට xi පදවල expected value වල එකතුව කොතන ඉඳන් කොතනටද? i සමාන 1 ඉඳන් n දක්වා. මොකද්ද? xi පදවල e පදවල xi පදවල e පදවල ඒ කියන්නේ expected value වල i සමාන 1 ඉඳන් n දක්වා එකතුව තමයි ඔය තියෙන්නේ. 1 යට n exi ඔන්න ඔතනදී අපිට මේක Poisson distribution එකක් හින්දා අපි ඕකෙදී දැනගන්න ඕන දේවල් දෙකක් තියෙනවා. මොකද්ද? එකක් expected value එක ඒකේ අනිත් එක variance එක. එකක් expected value එක අනිත් එක variance එක. Poisson distribution එකක් නම් ඒකේ expected value එකයි variance එකයි දෙකම වෙන්නේ මෙන්න මෙතන තියෙන parameter එක. මෙන්න මෙතන තියෙන parameter එක. ඒව දැන් මේතනදී අලුතෙන් කියලා දෙන්න දේවල් මේ ඒවා කලින් ඉගෙනගෙන තියෙන දේවල්. එහෙනම් මේ තියෙන්නේ e expected value of i xi එක. මේ තියෙන්නේ අන්න ඕකම තමයි lambda. එතකොට කීයක්ද ඒ වගේ? ඒ කියන්නේ දැන් මෙතන
x1 කියලා තිබ්බනම් ඒකේ expected value එක lambda එකක්. x2 කියලා තිබ්බනම් ඒකේ expected value එකත් lambda එකක්. x3 කියලා තිබ්බනම් ඒකේ expected value එකත් lambda 3ක්. දැන් මෙතනට ඒ වගේ කීයක් තියෙනවද? i සමානයි 1 ඉඳන් n දක්වා. දැන් i සමානයි 1 ඉඳන් 3 දක්වා නම් 3යි lambda. මුල් එක නම් lambda විතරයි. මුල් දෙක නම් 2යි lambda. මුල් 3 නම් 3යි lambda. ඒ වගේ n වාරයක් තියෙනවා කියන්නේ n lambda. අන්න එහෙනම් මෙතනට එනවා n lambda. එහෙනම් n ට n කැපිලා ගිහිල්ලා උත්තරේ එන්නේ lambda. lambda කියන්නේ මෙතන දීපු වගේම නේද? ඔව් මං කියුවා එහෙනම් මොකද්ද? දීපු එකේ expected value එක මේ lambda ට සමාන වෙනවා නම් අන්න ඒක unbiased estimate එකක් වෙනවා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මොනවද යකෝ මේ පට්ට දේවල් මේ simple දේවල් නේද කියලා. ඔව් simple දේවල් මේ හැබැයි බැරි කට්ටියත් ඇති කියලා හිතලා තමයි මම මේ ඒකත් කියන්නේ. හරි මෙතනදී ගත්තටක් ගාලා එහෙනම් මොකද කරන්න තියෙන්නේ මේ දීපු එකේ expected value එක ගන්න. දෙක කියන්නේ දෙයක් ඉන්න මම දෙක එළියට ගත්තා ආයේ ex bar. ඉතින් ex bar මම අලුතෙන් හොයන්න ඕනද? නෑ එහෙනම් මෙතන දන්නවා අපි හොයලා තියෙන කලින් එකේ එහෙනම් ex bar වෙනුවට මම ලියන මොකද්ද? lambda. අන්න උත්තරේ එනවා 2යි lambda. අහලා තියෙන්නේ 2යි lambda වෙනවද කියලා. ඔව් එහෙනම් ඇයි ඒ ආපු උත්තරේම මෙතනත් දීලා තියෙන්නේ. දැන් මම අතන හොයන්න යනවා. එහෙනම් ඊතර හොයන්න යන්නේ ex bar වලින්. ex bar වර්ගය. දැන් මෙතනදී x bar තිබ්බම මම lambda හෙව්වා. 2යි x bar තිබ්බම 2යි lambda හෙව්වා. ඒ දෙකේ නියත එළියට අරන්. හැබැයි මෙතනදී අපිට මෙහෙම වර්ගයක් එළියට ගන්න පුළුවන්ද? වර්ගය එළියට ගන්න බෑනේ එහෙම. නියතයක් තමයි එළියට ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන දෙකක් තිබ්බනම් තුනක් තිබ්බනම් නැත්නම් බෙදීම 5ක් 6ක් එහෙම තිබ්බනම් තමයි එළියට ගන්න පුළුවන්. වර්ගයක් එළියට අපිට ගන්න බෑ. හැබැයි මෙතන තියෙන தත්ත්වය අනුව variance x variance සම්බන්ධ කරලා අපිට මේ variance උත් මෙතන පේනවා. මෙතන ex bar එකකුත් පේනවා. සූත්‍ර දැකලා පුරුදු කට්ටියට නම් ගණන් හදලා පුරුදු කට්ටියට නම් ওই දෙක අතර සම්බන්ධයක් තියෙනවා කියලා මතක් වෙන්න ඕනේ. මොකක්ද මේ සම්බන්ධය? ඒ සම්බන්ධය තමයි variance x සමාන වෙනවා. මොකටද variance x සමාන වෙන්නේ? variance x සමාන වෙන්නේ මෙන්න මේ පදේ. ex bar ගේ වර්ගයෙන් අඩු වෙන්න ඕනේ ex bar වල සම්පූර්ණ වර්ගය. variance x සමාන වෙන්නේ ex bar ගේ වර්ගය අඩු වෙන්න ඕනේ ex bar ගේ සම්පූර්ණ වර්ගයක්. එතකොට variance x අපි දන්නවා කීයද? lambda. මේක තමයි මට ඕනේ. මේක මම දන්නේ නැද්ද? ඔව් දන්නේ නැහැ නේ. ඔව් මේක දිලිසි දිලිසි තියෙන්නේ මේ ඒක තමයි. ඉතින් එහෙනම් උතරින් මට ඔක හොයාගන්න බැරිද?